රහසිගත ඇසුරක් පවත්වන කෙනෙක් අඳුනගන්නේ මෙහෙමයි. ඔබේ සහකරු හෝ සහකාරිය හදිසියෙම අමුතු විදිහට හැසිරෙනවද? ඔවුන් ඔබෙන් යමක් හංගනවා කියලා ඔබට සැකයක් දැනෙනවද? මනෝවිද්‍යාවට අනුව රහසක් හංගන කෙනෙක්ගේ හැසිරීම රටාවේ සිදුවන ඉතාමත් සූක්ෂම වෙනස්කම් තුනක් මෙන්න. බොහෝ වෙලාවට අපි රැවටෙන්නේ ලොකු බොරු වලට නෙවෙයි. අපිට සලකා හැරෙන පුංචි දේවල් වලටයි. කෙනෙක් වෙනස් සම්බන්ධතාවයකට යමු වෙද්දී ඔවුන්ගේ අවධානය සහ ප්‍රමුඛතාව මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. පළමු ලකුණ අලුත් පුරුදු සහ අලුත් භාෂාව. ඔවුන් හදිසියෙම ඔබ මීට කලින් අසා නැති අලුත් වචන, විහිළු හෝ අලුත් සංගීත වර්ග වලට උනන්දුවක් දක්වනවාද? මනෝවිද්‍යාවට අනුව අපි අලුත් කෙනෙක්ට ආකර්ෂණය වෙද්දී ඔවුන්ගේ රුචිකත්වයන් අපේ ජීවිතයටත් නොදැනුවත්වම එකතු කරගන්නවා. ඔවුන්ගේ මේ හදිසි අලුත් වීම පිටපස වෙනත් කෙනෙකුගේ බලපෑමක් තියෙන්න පුළුවන්. දෙවෙනි ලකුණ අනවශ්‍ය ලෙස විස්තර කිරීම. ඔබ ඔවුන්ගෙන් ඉතා සරල ප්‍රශ්නයක් ඇසූ විට උදාහරණයකට අද වැඩ ඇරිලෙද්දී පරක්කුණේ ඇයි වැනි ප්‍රශ්නයකදී ඔවුන් ඉතා දිගු සහ සංකීර්ණ විස්තරයක් පවසනවාද? සත්‍ය පවසන කෙනෙක් කෙටියෙන් පිළිතුරු දෙන අතර බොරුවක් වසා ගන්නා කෙනෙක් තම කතාව ඇත්තක් ලෙස පෙන්වීමට අනවශ්‍ය විස්තර පවසන්න උත්සාහ කරනවා. දෙවැන්න පෞද්ගලිකත්වය ගැන ඕනෑමට වඩා උනන්දු වීම. කලින් ඕනෑම දෙයක් බෙදාගත් කෙනා දැන් තමන්ගේ ෆෝන් එක හෝ කම්පියුටර් එක ගැන අධික ලෙස පරිස්සම් වෙනවද? ඒ වගේම ඔබ යම් දෙයක් ඇසූ විට ඔවුන් ඉතා ඉක්මනින් කෝපයට පත්වී සැක කරනවා කියා චෝදනා කරනවද? මේ ආත්මාරක්ෂක හැසිරීම බොහෝ විට ඇති වෙන්නේ තමන් අතින් සිදුවන වරදකාරී හැඟීම වසා ගැනීමටයි. මතක තබා ගන්න මේ ලකුණු දුටු පමණින්ම කෙනෙක් වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. සැකේ නිසා සම්බන්ධතාවයක් විනාශ කර ගන්නවට වඩා බුද්ධිමත් ලෙස නිරීක්ෂණය කර සත්‍ය වටහා ගැනීමයි වඩාත් වැදගත්. ඕනෑම ගැටලුවකට හොඳම විසඳුම විවෘතව කතා කිරීමයි. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.